ಗುಣධර්ම තිබුණත් නැතත් පෙට්ටිය ඕන එකක් තෝරගන්න පුළුවන්. හොඳේ. කම්බ 7-5 පෙට්ටි. මේක තුපත් මිනිස්සුන්ගේ මිනිහ තියන්නේ මේ පෙට්ටියේ. සල්ලි තියෙන මිනිස්සුන්ගේ මිනිහ තියෙන කලින් අපි පෙන්නපු පෙට්ටිය. මේ පෙට්ටිය. VIP පෙට්ටි කියලා කියන්නේ. මම ලොකු ධනවතුන් තමයි. ඉතින් කෙනෙකුට මට මේ වගේ පෙට්ටියක් ඕනි කියලා හිතක් එහෙම આવොත් කට්ටියට කියලා තියන්න මටත් මෙන්න මේ જાති පෙට්ටියක් ඕනි කියලා නේද? ඉතින් මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ ලී මඩුවක ලී ටිකක් තියෙන තැනකට, ලෑලි ටිකක් තියෙන තැනකට. හැබැයි අද ඇවිල්ලා තියෙන්නේ විශේෂ තැනකට. මොකද්ද කියලා ඔයගොල්ලෝ තම්මෙල් එක දැක්කාම පස්සේ දැනගන්න ඇති. විශේෂ මඩුවකට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන ලෑලි ටික. මේ ලෑලි ටික මොනවද වෙන්නේ කියලා අපි බලමු. එන්නකෝ. අද විශේෂ දෙයක් තමයි පෙන්වන්න යන්නේ. අතන තියෙන ලෑලි ටික අරගෙන විශේෂ දෙයක් සකස් වෙනවා මෙතන. ඒක තමයි මේ තියෙන්නේ. කාටත් මේ දැක්කම තේරෙන්නේ නැතිනේ. මේ තියෙන්නේ අපි කවුරුත් නියපර්ල ගියාට පස්සේ අපේ දේහය තැම්පත් කරන පෙට්ටිය. මේ පෙට්ටි නිෂ්පාදනය කර තැනක අපි මේ ඉන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේවට කියන්නේ අපි කියන්නේ මිනි පෙට්ටි කියලා. මිනි පෙට්ටි කියලා කියන්නේ. ඉතින් මේ පෙට්ටි හදන තැනක තමයි ඉන්නේ. මේක ටිකක් වෙනස් නේ හැදේ. යන පෙට්ටියක්ද මේ? පෙට්ටියක්. මේ හැඩේ එහෙම මේ වැඩ ඉවර වෙලා නැති හින්දාද? නෑ මේ හැඩේ ඉවරයි. මේ හැඩේටද හැදෙන්නේ? තව කැටයමක් කැපිනවා. මේක තව කැටයමක් යනවා. මේ විදිහට. කැටයමක් කපලා තමයි ස්ප්‍රේ කරන්නේ. හොඳට මැදලා ස්ප්‍රේ කරනවා. එහෙම හැදෙන්නේ. මේක පෙට්ටියක්. තවත් එකක් තියෙනවා මෙතන. සාමාන්‍ය පෙට්ටියක් නේ. මේ සාමාන්‍ය එකක් හොඳ පෙට්ටියක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය පෙට්ටියේ හොඳ පෙට්ටිය එක තමයි. මේ ඉන්නේ අපේ මේ කීර්ති මහත්තයා. මේ ආයතනයේ අධිපතිතුමා. මෙතන තමයි මේ ආයතනයේ අධිපතිතුමා විදිහට කටයුතු කරන්නේ. එතකොට මේ අතන කිව්වා මහත්තයලා මේ VIP පෙට්ටිය. මේ පෙට්ටියේ VIP කියලා එකක් තියෙනවා. පෙට්ටි ගනිද්දි මිනිස්සු එහෙම විශේෂත්ව සලකනවානේ. කරන්නේ. ඒතර මේවට කියන්නේ සාමාන්‍ය පෙට්ටි කියලා. ඒතර ඒ කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සු සල්ලි නැති මිනිස්සු දුප්පත් මිනිස්සුන්ගේ මිනිහ තියන්නේ මේ පෙට්ටියේ. සල්ලි තියෙන මිනිස්සුන්ගේ මිනිහ තියෙන කලින් අපි පෙන්නපු පෙට්ටියේ. එහෙම කතා වෙනසක් තියෙනවානේ. සල්ලි තියෙනවා නම් ඕනම වැඩි කරපු කෙනෙකුට උනත් අර VIP පෙට්ටිය ගන්න පුළුවන් නේ. ගුණධර්ම වැදගත් නැහැ මේ පෙට්ටිය. ගුණධර්ම තිබුණත් නැතත් පෙට්ටිය ඕන එකක් තෝරගන්න පුළුවන්. හොඳේ. මේ පෙට්ටිය පට්ට කපන. මෙන්න මේ කැපෙන හැටි මේ. ඔක ඔය විදිහට පෙට්ටියම පෙට්ටියම කැපෙනවා. කැපෙම. එක්තරා ඩිසයින් එකක් නිර්මාණය කරනවා. මේ සාමාන්‍ය පෙට්ටිය. ඔව් නෑ මේකත් අර වගේ ස්ප්‍රේ වෙන පෙට්ටියක්. ස්ප්‍රේ කරලා නැහැ. ස්ප්‍රේ කරලා නෑ තාම. මේක ලීය සුදු පාට ලීය. මෙන්න මේ වගේ දින ලීයක්. මේක මැදලා මේක එක කෝඩ් එකක් පින්ට කෝඩ් එකක් දාලා ආයෙ වෙලි කරේ කපලේව ඉතාලමත් සුමට තත්ත්වයට හදලා තියෙන එකක් ස්ප්‍රේ දාම ලැකර් එකක් සහ වාර්නිෂ් එකක් ගහලා නැතුව තාම මේක නිෂ්පාදනය වෙමින් තිබෙන පෙට්ටියක්. ඔව්. සාමාන්‍ය පන්ති අයගේ සාමාන්‍ය මාර්ශාලාවල දකින්න ලැබෙන එකකින් අරවන කවම මේ හැටේ තියෙන පෙට්ටි ටිකක් අපි දැකලා තියෙන අඩුයි. මේකත් විශේෂ පෙට්ටියක් නේ. විශේෂ කියන්නේ දැන් මේවා ඇත්තටම මාර්ශාලාවට අරගෙන යන පෙට්ටියක් අපි මේක විශේෂ කරනවා කියන්නේ මේ වගේ පෙට්ටි සාමාන්‍ය මාර්ශාලාවල නැහැ. මේවා නෑ සාමාන්‍ය මේකයි දකින්නේ නැහැ කියන්නේ දුර්ලභ ගන්න පෙට්ටි මේ විශේෂයෙන් මේ ප්‍රදේශයේ දැන් දෙන දේශකම දක්ෂකම කියන දේශකම බුදුන් වහන්සේ ඉන්නේ මේ සම්බන්ධව මේ අයියා තමයි ඉන්නේ. කීර්ති මහත්තයා තමයි ඉන්නේ දැන් දෙන්නේ මේ පරම්පරාවේ. හිතවතුනේ අපිට සාමාන්‍ය ජීවිතයේදී අපිට මේ වගේ පෙට්ටි දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේ පෙට්ටිය
තාම වැඩ ඉවර කියලා වැඩ ඉවර කරලා ප්ලේන්ට් එක කරලා නැති පෙට්ටි මේ ලීයෙන් හදලා තියෙන්නේ LBC එකක් උනේ. LBC ලීයෙන් හදලා තියෙන්නේ මේ නවීන පන්නේ පෙට්ටියක්. මේකට VIP පෙට්ටි කියලා කියන්නේ. මම හිතා ලොකු ධනවතුන් තමයි ගන්න. සාමාන්‍ය වර්ෂාලාවල නැතිලු පෙන්න බලන්න. ඒතර මේ විශේෂ කැටයන් දාලා හදපු එකක්. ඒතර මේ මිනිස්සුන්ගේ මරණයේදී කෙනෙක් මිය ගියාම ඒ අයව තියෙන පෙට්ටි මේ ඉතින් සමහර කෙනෙක් අල්ලන්න තියන් මෙහෙම දරගෙන ඉන්නත් බය සමහර වෙලාවට. දැන් මේ වීඩියෝ එක දකින්න ඇයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේකත් කලාවක්. මේකත් රැකියාවක්. ඉතින් මේක බොහොම වටින ශ්‍රේෂ්ඨ රැකියාවක් විදිහට තමයි අපි දකින්නේ. බලන්නකො මේ නිර්මාණය කොච්චර හොඳ විදිහට කරලා තියෙනවද කියලා. මේ තියෙන වැඩ ඉවර කරලා අල්ලන්න බෑ අල්ලන්න. ඔව් මේක මේ එකක් අර ඉස්සෙල්ලා කපලා පෙන්නවා වගේ කැටයමක් මේ ලී. දැන් මේ ප්ලේන්ට් එක කරලා තමයි කපන්නේ නේ. පරිත්තමට කපන්න. කපන්න ඕන. හා නිවෙන්න ඇති වෙන්නේ. යා හරි දිවිසනවා ලස්සනයි පෙට්ටිය. මේ හොඳම පෙට්ටියක්. කියන්නේ හොඳම අල්ලන්නේ. මේ තියෙන්නේ මේ හොඳම පෙට්ටියක්. මේක දෙන්න නේ. මේක හොඳම පෙට්ටියක් මේ VIP පෙට්ටි නේ. ඔව් VIP කම්බ 7-5 කියන පෙට්ටි. දැන් මේ මම මේ විස්තරේ කියයි යනකොට යම් කිසි කෙනෙකුට මට මේ වගේ පෙට්ටියක් ඕනි කියලා හිතක් එහෙම આવොත් කට්ටියට කියලා තියන්න මටත් මෙන්න මේ જાති පෙට්ටියක් ඕනි කියලා නේද? මේ කම්බ 7-5 පෙට්ටි. මේක ඇතුළේ මොන හරි සැප පහසුකම් වැඩි ඇති නේ? මාර්ශාලාවෙන් දෙන පැකේජ් එක. මෙතන මුල්ලක් නැහැ. මුල්ලක් නැති නිසා. එහෙනම්. ඒතර මේවා සාමාන්‍ය පෙට්ටි නේ. මේ සාමාන්‍ය පෙට්ටි මේක මිල වැඩි පෙට්ටියක්. මේක ඊටත් වඩා හොඳ පෙට්ටියක්. මේ තියෙන්නේ. ඇත්තටම දැන් මේ වගේ පෙට්ටි දැක්කම පස්සේ අර කිව්වා වගේ සමහර අයට දැන් මේ වගේ හොඳ පෙට්ටි දැක්කම සමහර අයට මැරිලා බලන්න හිතෙන්නේ නැති නේද? ඇයි මේ වගේ පෙට්ටි දැක්කම? ඇයි සුව පහසු පෙට්ටි. බොහොම ලස්සන නිමාවක් තියෙනවා. මේවට මේ ගන්න විශේෂ දේව වර්ගයක් තියෙනවද මොනවා හරි මහත්තයා? LBC වලින් තමයි සම්පූර්ණ මුළු පෙට්ටියම හදන්නේ. ඇද වෙන්නේ එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඒ ඕනි කාලයක් තියාගන්න පුළුවන්. මේකත් විශේෂ පෙට්ටියක්. මේකත් අර කිව්වාගේ පරණ කිව්වාගේ පෙට්ටි වගේ පෙට්ටියක්. මේකත් එහෙමයි. මේ අර කිව්වාගේ සාමාන්‍ය පෙට්ටි මේවා තියා ස්පේස් සාමාන්‍ය ස්පේස්. ඔව්. අරක නිකන් අර පාට කරලා තියෙනවා. විශේෂ පෙට්ටි. ඔව් පෙරයි. මේ පෙට්ටිය ඇත්තනේ. ඔව් දැන් ඉතින් මේ නායකයන් අපේ මේ ආයතනයෙන් වෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි නිෂ්පාදනය කළා අපි මල්ශාලාවට තමයි මේ විදිහට යවන්නේ. මේ විදිහට යවන්නේ. ඔව් මල්ශාලාවෙන් තමයි නායක හඳුරන්නේ. මේකට අවශ්‍ය රෙදි වර්ග ගහලා ඒක ලස්සන කරලා ඒ දේහය තියලා නැවත ඒ කෙනාගේ ගෙදරට ගිහින් දෙන්නේ. මේක ඉස්සරහද? ඔව්. මේක තරිනුනොත් අතන නවතින. ඔච්චර. ඔච්චරයි. ඔච්චරයි. තුල පටි ගහලා කිය. මේ ඔක්කොම ටික වහලා ඉතින් රෙදි දාන කුෂන් කරලා ලස්සන හදනවා. හදන්නේ අපේ ඒක හදන්නේ මාසාලාවට අයිතිකාරයක් තමයි ඒක. ඒ ටික. ඔව්. ඇත්තටම මේව දකින්න ලැබෙන්නේ අපිට පෙට්ටියක මේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය. අපිට දකින්න ලැබෙන්නේ අර අලංකාර කරපු එකනේ. ඔව්. දැන් ඔහම තියෙදි දෙන්නෙකුට උස්සන්න පුළුවන් වුණාට පස්සේ බෑ ඊට පස්සේ නේද? මෙලොක් බරයි කොට නේද? එතකොට දැන් මේ අර හැම තැනකදීම කියවන දෙයක් තියෙනවා හිතවතුනේ මේ යා අපි දෙක යන ගමන් මේ සාමාන්‍ය පන්ති අයගේ සහ VIP පන්ති අයගේ කියන කතාව හැම වෙලාවෙම කියවෙන දෙයක්. ඇත්තටම මේ පෙට්ටියටත් VIP එකකුත් තියෙනවා සාමාන්‍ය එකකුත් තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ සල්ලි කාරකමේ හැටියට සමාජ තත්ත්වයේ හැටියට පෙට්ටිය තෝරගන්න පුළුවන්. කොහොම නමුත් අපි ඇත්තටම ගොඩක් වෙලාවට එවෙන්නේ නැති තැන් යන්නේන තැන් නෙවෙයි මිනිස්සු ගොඩක් කට යන්නේන තැන් නෙවෙයි. නමුත් අපි හැම කෙනාම අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක් සහ අපි හැම කෙනාම යන ගමනට අවසන් ගමනට සම්බන්ධ වෙන තැනක් අපි කවුරුත් අවසන් මොහොතේ මේ නිදා ගන්න තැන තමයි මෙතන. ඒක නිර්මාණය කරන තැන දකින්න ඕනේ. මේක කලාවක්. මේක කලාවක් ආවට ගියට කරන්න පුළුවන් එකක් නෙවෙයි. කලාවක්. ඒක එක පැත්තකින් පාරම්පරික වෙන දෙයක්. ඉතින් එන සමහර අය පාරම්පරිකව කරනවානේ. ඒකට සමහර අය ඉගෙනගෙන කරනවා. ඒක ඒකේ ලොකු කතා ගොඩක් තියෙනවා. හිතුමනාපෙට හිතුණු විදිහට කරන්න බෑ. ඉතින් මේක දක්ෂ දෙයක්. විශේෂයෙන්ම මේක සමාජයේ කරන ලොකු සේවයක්. වැදගත් වටිනා කියන රැකියාවක්. වටිනා කියන වෘත්තියක්.
අද අපිට අහඹු ලෙස කළුතර ප්‍රදේශයේ ධර්මදේශනාවකට ආවට පස්සේ මේ පිළිබඳව දැනගෙන වැඩම කරන්න ලැබුණ. ඉතින් විශේෂයෙන්ම මේ ආයතනයේ බාර අපේ කීර්ති මහත්තයාට, වසන්ත මහත්තයාට, ඒ වගේම මේ සේවක මණ්ඩලයේ හිතවතුන් හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව දැක බලා ගන්න උදව් කරාට. මේ වගේම මේක අපි රූපරාමු ගත කරගන්නත් අවස්ථාව ලබා දුන්නට අපේ පොඩි හාමුදුරු දෙන්නත් අපිත් එක්ක ආවම මම හිතන්නේ පොඩි හාරංග ජීවිතේට ඊටාම වැදගත් දෙයක් වෙයි මේ වගේ දේවල් දකින්න එක පුංචි කාලෙදිම පුංචි අයත් දකින්න එක. ඉතින් ඔබටත් ආරාධනා කරනවා මේ වගේ දේවල් පිළිබඳව දැනගන්න. තව ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් මේ කතාව ඇතුලේ. ඒ දේවල් හිතට ගන්න. මොකද්ද කිව්වේ හාමුදුරුවෝ? මොකද්ද හාමුදුරුවෝ නොකිය කිව්වේ කියලා හිතන්න.